හායි යාළුවනේ කොහොමද ඉතින් හොඳින් ඉන්නව නේද මාත් හොඳින් ඉන්නවා අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලලා යන්න කියලා ආවා ඉතින් දැන් නම් ඉතින් මායි නංගි පොඩි ගමනක් කරන ගමන් තමයි ඉන්නේ ඔයාලට පෙන්නන්නම් කොහෙද යන්නේ කියලා පොඩි බීම එකක් බොන්න තමයි අපි දෙන්න ඔය යන්න ලැස්තුනේ මොකද අපි ගෙදරට තනියෙන් ඉඳී හිතුණා පොඩි ගමනක් යන් කියලා මේ වෙලාවේ අම්මා හිටියෙත් නෑ ඒ හින්දා මායි නංගි ඔය බින්චුන් කියන කඩියට ගියා පොඩි බීම එකක් බොන්න ඇත්තටම කියනවා රස නැත්තේ නෑ හැබැයි චුට්ටක් පැණි රස වැඩි අපේ නම්බරේ 35 තමයි දැන් අපිට 35 නම්බරේට කතා කරලා පස්සේ අපේ නංගි ගිහිල්ලා ඒක අරගෙන ආවා දැන් අපි දෙන්න බොන්න තමයි හදන්නේ දෙන්නත් එක පොඩි කතාවක් දාගෙන ඕක බිව්වා. ඇත්තටම බොන්න නම් බෑ පැන් රසත් වැඩි. මං ඒත් අපේ නංගිට කිව්වා පැන් රස නම් වැඩි මට බොන්නත් හොඳ නෑ ඇති වෙයි කියලා මේ නංගිත් කිව්වා පැන් රස නම් වැඩි කියලා. ඕක ඔක්කොම බිව්වේ නෑ ටිකයි බිව්වේ. මොකද මේ බොන්න බෑ. ඇත්තම කියන්න බෑ බොන්න බැරි හින්දා ටිකක් බීලා තිබ්බා. ඔය ඉන්නේ අපේ නංගි. එයත් ඔය ඒක බොන ගමන් තමයි ඉන්නේ. ඔය බිව්වට එයත් නම් චුට්ටයි තමයි ඕකේ බිව්වේ. මොකද අපිට පැන් රස බොන්න අපි උරු වෙලා නෑ ගොඩක් දුරට. පොඩි දෙන්නටත් දෙකක් ගත්තා. ඒක තමයි ඔයාලාට දැක්කේ. දැන් ආවා මායි නංගි එළවලු ටිකක් ගන්න. එළවලු ටිකක් ගන්න කියලා තමයි ආවේ. අපි ගොඩක් දුරට තේ බොද්දි සීනි චූට්ටයි අපේ නංගිලා සීනි බොන්නේම නැති තරමට. යා ගොඩක් දුරට කහට එහෙම තමයි බොන්නේ. ඒ හින්දා අපිට අර ලොකුවට පැන් රස එහෙම කායම ගන්න බොන්න බෑ. එළවලු ටික ගන්න තමයි ආවේ. ඒ වුණාට අපි හිතුවා බින්චුන් එකට ගිහිල්ලා බීමෙකුත් බීලා එන ගමන් එළවලු ටික ගමු කියලා අපි දෙන්න කතා වෙලා මායි නංගි ගියා. ඒකත් බීලි වෙලා දුවලා දෙන්නටත් දෙකක් අරගෙන දැන් ආවේ එළවලු ටික ගන්න තමයි. ඔතන බණ්ඩක්ක නම් මං ගන්නෙ නෑ. මොකද මෝරලා තින්නේ. ඒ හින්දා බණ්ඩක්ක ටික නම් ගත්තේ නෑ. අනිත් එළවලු නම් ගත්තා. ඒ ටිකත් එළවලු ටිකත් අරගෙන ගිහිල්ලා පොඩි වැඩ වගේකුත් තියෙනවා. මම ඒකත් වීඩියෝ වලට එකතු කරන් තියෙනවා. ඔයාලා ඉතින් දිගට මගේ වීඩියෝ එක බලන්න. මම ඔයාලට පොඩි දෙයක් කියන්නද වැරදිවට හිතන්න නම් එපා මම මේ කියන දේ මම ඔයාලට පුංචි අදහසක් තමයි ඔයාලට මේ අදහසින් මම එකතු කරන්නේ තමන් වෙන්න උත්සාහ කරන්න. එතකොට තමන්ට ජීවත් වෙන්න අමාරු වෙන්නේ නැහැ. ඇත්තම කියන්න අනුන් විදියට ජීවත් වෙන්න තමන් උත්සාහ කරොත් තමන්ට ඒ ජීවිතේ ගෙවන එක ගොඩාක් අමාරු වෙනවා. මොකද අරයට තියෙන එක මට නෑනේ මෙයාට තියෙන එක මට නෑනේ කී හැමදාම දුකින්ම තමයි ඔයාට ඉන්න වෙන්නේ. ඒ හින්දා තමන් වෙන්න බලන්න. අනුන් වෙන්න බලන්න යන්න එපා. තමන්ට ඕන විදිහටම ජීවත් වෙන්න. අනුන් කරන දේ කරන්න ගියාම අපිට ගොඩාක් මේ ජීවිතේ මහන්සිය හොඳටම දැනෙනවා. මොකද ඒ වගේම තමයි දුක වැඩි වෙනවා. මොකද අපි තවත් කෙනෙක් විදියට හැදෙන්න උත්සාහ කරද්දී සමහර වෙලාවට එයාට තියෙන දේ අපිට නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ඔළුව කොයිලාවෙත් වැඩ කරන්නේ මටත් අරය වගේ වෙන්න ඕනේ. මටත් අරයගේ දේ ගන්න ඕනේ. එතකොට ඔයාට මේ ජීවිතේ කලකිනවා. එයාට තියෙන දේවල් මට නෑනේ. ඇයි මට මේ වගේ ජීවිතයක් හම්බුනේ කියලා ඔයාටම දොස් කියාගෙන ඔයාට ඔය ලැබිච්ච ජීවිතේ ගෙන පසුතැවෙනවා. ඒ හින්දා තමන් වෙන්න උත්සාහ කරලා තමන්ට ඕන විදිහට ජීවත් වෙන තමන්ට තියෙන දේවල් වලින් ජීවත් වෙලා බලන්න. තමන්ට ලස්සන ජීවිතයක් ගත කරන්න සෝභාදාමයෙන්ම ඔයාලට ඒකට ඉඩ දෙයි. බලාගෙන ඉන්න. ඔයාලටත් හරියනවා. හරියන්නේ නැති දවසක් වෙන්නේ නැහැ. හැමෝටම වරදින්නෙත් නැහැ. හරියන දවසක් ඉන්නවා. සමහර ගොඩ පිරිස ඉන්නවා හරියන මනුස්සයන්ට වලකපලා වටන්න වරද්දවන්න ගොඩාක් උත්සාහ කරනවා. ඒවා ඒ මිනිස්සුන්ට කවදා හරි තියේ. ඒ වුණාට තමන් වෙන්න උත්සාහ කරන්න. තමන් වෙලා ජීවත් වෙන්න. අනුන්ට ඕන විදිහට ජීවත් වෙන්නම එපා. මේ සමාජයේ ඉක්මනින් කාන්තාවන්ට පදහිම හැදෙන්න චුට්ට වෙලාවක්ක සමාජය හිතන්නේ නැහැ. ඉක්මනින් අපේ කාන්තාවන්ට පදයක් හදන්න උත්සාහ කරනවම තමයි. මොකද ඒක තමයි මේ අපේ ලෝකයේ ස්වභාවය. ඇත්තම කියනවා නම් අපි නිකමට හිතමුකෝ ඇත්තටම අපේ පිරිමි එක්කෙනෙක්ගේ ගෑනු කෙනෙක් නැතිලා. අපි එහෙම හිතමු. නිකන් මේ උදාහරණයක් විදිහට තමයි මම ඔයාලට අදහසක් දෙන්නේ. එහෙම වුණාම ටික කාලෙකින් ඒ මිනිස්සේ ලස්සනට ඇඳුමක් ඇඳගෙන පාරේ යනවා. එතකොට ජනතාව ගමේ ඉන්න මිනිස්සුකින් අපි නගරයක් හෝ ගමක් හෝ මොකක් හරි මිනිස්සු ඕක දකිද්දි කියන්නේ මොකද්ද? අනේ අර පිරිමි කෙනා පව්
නෝන නැති වෙලානේ. ඒ මිනිස්සේ ඉතින් ඒ වගේ හරි ඒ දෙයක් ලබා ගන්න එපා කියලා කියනවා. ඒ වුණාට අපේ කාන්තාවක්ගේ ස්වාමිය නැති වෙලා ගියමු. අපි හිතමු නිකන්. එතකොට මොකද වෙන්නේ? අපේ කාන්තාවත් ටික දවසකින් ඔය විදිහට ලස්සන්ට ඇඳගෙන පිළිවෙලට පාරක බැහැලා යනවා. අපේ මිනිස්සු මොනවද කියන්නේ? ආන් අරිකිගේ මිනිහ නැති වෙලා මාසයක් ගියේ නැහැ. ආන් අරිකිගේ තියෙන ස්ටයිල් එක දැම්ම තියාම මේකේ හැදිලි ඉවරයි කියලා එතනත් ඒ ගෑනු කෙනාට පදයක් හදනවා. ඒ වුණාට ඒ ගෑනු කෙනා එහෙම වෙන්නේ නැහැ. එහෙම තමයි ඒක තමයි මේ ස්වභාවය හැටි. කවුරු මොනවා කිව්වත් කමන්නේ තමන් ලස්සනට පිළිවෙලට ඉන්න. වැරදි දෙයක් හිතේ නැත්තම් තමන් හරි කියලා හිතෙනවා නම් තමන් ඕන විදිහට ජීවත් වෙන. සමහර අපේ දෙමව්පියෝ ඉන්නෝනේ බැඳලා ඉන්නේ දැන්. මම බැඳපු ගෑනු කෙනෙක්. මම ලිප්ස්ටික් ටිකක් ගන්න හොඳ නැහැ. මම ලස්සනට මේ ගොඩක් ලස්සනට ස්ටයිල් ඇඳුම් අඳින්න හොඳ නැහැ. කොට ඇඳුම් අඳින්න හොඳ නැහැ කියලා කසාද බැඳලා පස්සේ සියලුම දේ අමතක කරලා තමන් නිකන් ගෙදරකට කොටු වෙච්ච හරි අමුතු ජීවිතයක් ගත කරන්න සමහර කාන්තාවෝ දැන් පෙළඹිලා ඉන්නවා. ඇත්තටම එහෙම තමයි. ඒ වුණාට ඔයා ජීවත් වෙන්නේ පොඩි කාලයයි. අපි කවදා හරි මේ ලෝකේ දාලා යන්න වෙනවා. ඒ ඉන්න කාලේ තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදිහට ඉන්න නැත්තම් ඒ ජීවිතේ ගෙවන එක මොකද්ද? කාටවත් ඕන විදිහට ඉන්න එපා. දරුවෝ ඉන්නවා කියලා තමන්ගේ තියෙන ලස්සන රූපේ ඒ විදිහටම රැකගන්න. ඒ විදිහටම තියාගන්න. තමාර මිනිස්සු ඉන්න ඩිස්ටික් ටිකක් ගාගෙන පාරේ ගියොත් අර මිනිස්සයා මට මොනවා කියයිද? මොන මිනිස්සෙක් කිව්වත් කමන්නේ. ඔයා නිවැරදි නම් ඔයාගේ පවුලේ අයත් කැමති නම් ඒක අනිත් අයට ප්‍රශ්නයක් වුණාට ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. තමන් ලස්සනට තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන ලස්සනට ගෙනියලා බලන්න. එතකොට ඔයාට මහන්සියක් නැහැ. අනුන් විදියට ජීවත් වෙන්න ගත්තොත් තමයි ඔයාට මහන්සි. තව කෙනෙක්ට මම මේ කියපු අදහස් ටික වැරදියට හිතෙන්නත් පුළුවන්. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්ත තමයි කියලා. ඒක ඉතින් ඔයාලා හිතන විදිය තමයි මම කිව්වේ මට හිතන දේ. දැන් නම් හදන්නේ රැට උයන්න. මහසිත් බලන්න නැතුව බඩු ටිකක් ගෙනල්ලා රැට උයා ගන්නවා දැන්. හඳුන් කූරු දෙකක් පත්තු කරගත්තා. මොකද පොඩ්ඩක් මැස්සොත් ඉන්නවා. ඒ හින්දා මේ දවස්වල වහිනවනේ. ඒ හින්දා මැස්සෝ ඉන්නවා. බිම්මල් පැකට් දෙකක් ගෙනාවා. බිම්මල් පැකට් දෙකේ බිම්මල් ටික තමයි දැන් මම පොඩියට ඔය කඩාගන්නේ. ඒක තමයි අද උයන්නේ. ඒක උයලා මෑකරල් ටිකක් උයන්න තමයි හදන්නේ. බලන්නකො මං කොහොමද මේ දේ කරාගත්තේ කියලා. දැන් ඔයාලා දැක්කෙම ලුණු දාගන්නවා. ලුණු ටිකක් දාලි වෙල වතුර ටිකක් දාගෙන චුට්ටක් වෙලා මම ඕක තියනවා. මොකද මේ ලුණු වතුර ටිකක් දාලා තියන්න ඕනේ බිම්මල්. ලුණු වතුරෙන් ටිකක් තියලි වෙලා හොඳට හොදගෙන වතුර නැති වෙන්න මිරිකගෙන ඉවලා තමයි මම ඕක හදාගන්නේ. ඊට කලින් මෑකරල් එකට ඕනේ ටික දැන් මම කපා ගන්න තමයි හදන්නේ. මෑකරල් ටික නම් කැඩුවා අපේ නංගි. මෑකරල් ටික කඩලි ඉවර හින්දා දැන් මම අම්මිරිස් තක්කාලි ලුණු ටික කපාගෙන මෑකරල් එක උයන දේවල් ලෑස්ති කරගන්න තමයි හදන්නේ. අදත් මම ඉල්ලනවා මගේ channel එකට එකතු වෙලා නෙමෙයි නම් මාව බලන්න මාත් එක්ක එකතු වෙන්න. මම ඔයාලව ආදරේ මගේ channel එකට පිළිගන්නවා.
දැන් තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටිකත් එකතු කරලි වෙරලා අබෑට ටික එකතු කරනවා. අබෑට ටික පිපුරුවාට පස්සේ මැකරල් ටික මම තෙල්ට දාගන්නවා. බලන්නකො ඉතින් මගේ කට්ටිය දන්නවා මං උයන වීඩියෝ ඕන තරම් තියෙනවා. ඔය මැකරල් බීමල් උයන ඒවා මගේ වීඩියෝ කලින් තියෙනවා. ඒ වුණාට අලුත් කෙනෙක් එකතු වෙනවා කියලා තමයි මම මේක එකතු කරේ. ඒ වගේම මගේ උයන වීඩියෝ බලන්නත් ගොඩ කට්ටිය කැමති අය ඉන්නවා. මැකරල් එක තෙල්ට දාන්න කලින් මිරිස් කහ කුඩු 3-5 ඒ ටිකත් එකතු කරගන්න. එකතු කරලි වෙලා තෙල්ට දාගන්න. දැන් නම් හදන්නේ බිම්මල් එකට අවශ්‍ය ටික කපා ගන්න තමයි. ලුණු, තක්කාලි, අම්මිරිස් ටික ඒකට අවශ්‍ය ටිකත් කපලා වෙනම තියා ගන්නවා මම. පේනවනේ ඉතින් ඔය පැටි ටොප් එක උඩ ගොඩාක් උසයි. මට පොඩ්ඩක් අමාරුයි ඒක උඩ තියාගෙන කපන්න. ඔයාලට පේනවා ඇත්ත මම ටිකක් අමාරුවෙන් තමයි ඔය කපන්නෙත්. බලන්නකො මං උස නෑනේ අනේ. මැකරල් එක තැම්බෙනකන් අනිත් ලිපේ මං හිතුවා බිම්මල් එකත් හදාගත්තා නම් හොඳයි කියලා. අනිත් ලිපත් පත්තු කරගෙන ඒ තාච්චිරත් තෙල් ටිකක් දාගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකටත් මම කරන්නේ අබෑට ටිකක් දාගන්නවා. අබෑට ටික පිපුරුවාට පස්සේ බිම්මල් ටික එකතු කරනවා. බිම්මල් ටික වහන්න එපා. වහන්න එපා කියන්නේ බිම්මල් වලට වතුර උනනවා. බිම්මල් තැම්පෙනවා වහන්න ඕනේ නෑ. වතුර උනනව නැත්තම් ගොඩක් ඔය විදිහට හදලා බලන්න වහන්න නැතුව ටිකක් බැදින්න වගේ තියාගන්න. එතකොට අපිට රසට උයලා ගන්න පුළුවන්. දැන් නම් මැකරල් ටික තැම්බිලා තියෙන්නේ. දැන් නම් මං කිරි ටිකකුත් එකතු කරගන්නවා. පොල් කිරි ටිකක් මැකරල් වලට. දැන් තමයි මම කරපිංච එකතු කරන්නේ. බාන්නේ කිට්ටු කරලා හැමදාම මං කියනවා වගේ කරපිංච ටිකක් එකතු කරන්න. හරිම රසයි. දැන් නම් බිම්මල් එකේ වතුර වගේ හිඳිලා. ඒ හින්දා මම ලුණු අම්මිරිස් ඒ ටික දාගන්නවා. ඒ ටිකත් එකතු කරලි වෙලා මිරිස් 3-5 කහ කුඩු ඒ ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගෙන ලුණු කුඩු ටිකකුත් දාගන්නවා. මම බිම්මල් එකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරනවා. කෑලි මිරිස් ටිකකුත් එකතු කරනවා.
මම ටවුන් එකට ගිහිල්ලා ඇවිල්ලා දූල දෙන්නව එක්කන් ඉන්නේ ඉස්කෝලේට ගියා. ඒ ඉස්කෝලේට ගිහිල්ලා ඇවිල්ලි වෙරලා තමයි මම උයාගන්නේ. උයාගන්නවා කියන්නේ මම ඔය උයන්නේ 4:00 විතර. 4:00 පාට විතර ඇති. මොකද මෙහෙට වහිනවා. වැස්ස ගමන් කරන්ට් එක යන්න බලනවා. ඒ හින්දා තමයි මම කල්තියාම උයාගන්නේ. දැන් නම් ඔය මේ කැරට් ටිකක් තියෙනවා ගාලා ඒ කැරට් ටික තමයි එකතු කරන්නේ. දැන් නම් ලෑස්ති වෙන්නේ කරවල ටිකක් බෙදගන්න තමයි. තෙල් ටිකුත් එකතු කරගත්තා. ඇති වෙන ගාන තාච්චියට තෙල් ටික රත් වුණාට පස්සේ එහෙනම් කරවල ටික බෙදගමු. දැන් නම් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. කරවල ටික එකතු කරගත්තා බෙදගන්න. දැන් නම් කරවල ටික හොඳට බෙදිලා තියෙන්නේ. අනිත් කරවල ටිකත් එකතු කරගත්තා. වෙලිච්ච මිරිස් ටිකුත් බෙද ගන්නවා. ඔය තෙල් ටික අයින් කරලි වෙලා වෙන තෙල් ටිකක් එකතු කරලා තාච්චියත් හොදගෙන වෙලා පපඩම් ටිකුත් මම බෙද ගන්නවා. දැන් නම් උයල ඉවරයි. දැන් හදන්නේ කුස්සිය ටිකක් අස් කරගන්න. දැන් ඔයාලා දකින්නේ මම උයාගත්තේ බිම් මල් එක ඔය තියෙන්නේ.
ඔය තියෙන්නේ මෑ කරල් එක. දැන් නම් දකින්නේ කරවල ටිකයි පපඩම් ටිකයි මිරිස් බෙදපු ටිකයි. මම ගියා අපේ ලොකු එක්කනාව ලොකු දුවව පන්ති දාලා එන්න. ඒ ගමන් තේ බොන්න සෝටිස් ටිකක් අරගෙන ආවා. දැන් නම් හදන්නේ තේ ටිකක් බොන්න තමයි නිදහසේ. දැන් නම් වැඩ සේරම ඉවරයිනේ. දැන් ওই තිබ්බට හවස් වෙලා තමයි තියෙන්නේ. දැන් මම තේ ටික ඔක්කොම අයට හදාගෙන එළියේ තියෙන ගල් පුටුවට යනවා තේ ටික බොන්න. දැන් නම් තේ ටික බොන ගමන් තමයි ඉන්නේ. උතන්ට අපේ නංගි අම්මයි චූටි දුවයි එනවා. ලොකු දුව නෑ පන්ති ගිහපු හින්දා. ඔයාලට පේනව නේද එකපාරටම පරිසරය වෙනස් වුණා. වැස්සක් වහින තමයි ඔය හදන්නේ. මං කිව්ව නේද අවස් වෙලා වහිනවා කියලා. ඔය පේනවනේ අපි එළියේ ඉද්දි එකපාරටම වහින්න තමයි ඔය හදන්නේ. ඔය ඉන්නේ නංගිත් තාම තේක බොන්න. දැන් අම්මත් එනවා. ඔන්න අම්මත් ආව. දැන් තේක බොන්න අම්මත් වාඩි වෙලා අපි ඔක්කොම කට්ටිය එකතු වෙලා දැන් කයියකුත් ගහගෙන පොඩි තේක බොනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලාගෙන හිටියේ අහන් හිටියේ හැමෝටම ගොඩාක් ස්තුතියි. බුදු සරණයි පරිස්සමට ඉන්න.